ආයුබෝවන් ෆ්ලේවර් කැබින් YouTube channel එකට අදත් ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. අපි අද බලන්නේ ලේසියෙන් හා ඉක්මනින් රසවත් වම්බටු සලාදයක් හදාගන්නේ කොහොමද කියලා. ඉතින් ඔයාලා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් channel එකත් subscribe කරගෙන යන්න කියලා ආදරයෙන් ඉල්ලනවා. මම අද මේ අරගෙන තියෙන්නේ වම්බටු ග්‍රෑම් 250ක සලාදයක් හදාගන්න අවශ්‍ය කරන දේවල් ටික. මෙතන සිහින්ව කපාගත් ලොකු ලුණු ගෙඩියක්, තක්කාලි ගෙඩියක්, අමු මිරිස් කරල් දෙකක් සහ උම්බල කඩ තේ හැඳි දෙකක් තියෙනවා. උම්බල කඩ වෙනුවට ඔයාලට ඕන නම් පැදපු හාල් මැස් උනත් මේකට භාවිතා කරන්න පුළුවන්. මුලින්ම මම වම්බටු ටිකට කහ තේ හැඳි භාගයක් සහ ලුණු තේ හැන්දක් එකතු කර ගන්නවා. ඊට පස්සේ මම මේකට පොල් තෙල් තේ හැඳි දෙකක් එකතු කර ගන්නවා. මම මේ විදියට පොල් තෙල් එකතු කරගන්නේ මම මේ වම්බටු ටික බැදගන්නේ එයා ෆ්‍රයර් එකේ නිසා. එයා ෆ්‍රයර් එකේ අපිට බදිනකොට හරිම අඩු තෙල් ප්‍රමාණයකින් ඕනම දෙයක් බැදගන්න පුළුවන්. ඊට පස්සේ මම මේ ටික හොඳින් කවලම් කරලා සෙල්සියස් අංශක 160ට විනාඩි 10ක් එයා ෆ්‍රයර් එකට දානවා. මේ තියෙන්නේ විනාඩි 10ක් බැදගත් අපේ වම්බටු ටික. මං ආපහු මේක හැන්දකින් පොඩ්ඩක් එහෙට මෙහෙට කරලා ආපහු විනාඩි 10ක් බැදෙන්නට තියෙනවා. තවත් විනාඩි 10ක් බැදුනට පස්සේ මෙන්න මේ විදියට අපේ වම්බටු ටික බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මං මේ වම්බටු ටික වීදුරු භාජනයකට දාගන්නවා. දැන් මම මේකට කලින් මම පිළියෙල කරගත්තු ලොකු ලූණු, තක්කාලි, අමු මිරිස් සහ උම්බල කඩ ටික එකතු කරගන්නවා. අන්තිමටම මම මේකට ලුණු කුඩු තේ හැඳි භාගයක්, කෑලි මිරිස් තේ හැන්දක්, ගම්මිරිස් කුඩු තේ හැන්දක් සහ දෙහි ගෙඩියක යුෂ එකතු කරනවා. මම මේකට සීනි පොඩ්ඩකුත් එකතු කරා. ඔයා පැණි රස කන්න අකමැති කෙනෙක් නම් සීනි නොදා ඉන්න උනත් පුළුවන්. මෙන්න මේ තියෙන්නේ මම හදපු වම්බටු සලාදය. මේක හරීම රසයි. ඔයාලටත් පුළුවන් මේ විදියට වම්බටු සලාදයක් හදලා රස බලන්න. ඉතින් ඔයා මේ වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාන්නත් අමතක කරන්න එපා. තවත් වීඩියෝ එකකින් ආයෙත් හමු වෙමු. සුබ දවසක්.